උස් පහත් වීම් අතර දෝලනය වෙවී යන මේ ජීවිතේ තවත් එක ලස්සන දවසක ලස්සන ආරම්භයක්. හැමදාම වගේ අදත් සුපුරුදු විදිහටම පාන්දර 5:00 වෙද්දී මම්මගේ දවස පටන් ගත්තා. සුපුරුදු විදිහට පටන් ගත්තා කිව්වට අද නම් ටිකක් විතර විශේෂ දවසක්. අද World Philosophy Day එක. මමයි මගේ යාළුවයි වෙනදටත් වඩා ටිකක් කලින් තමයි අද ඩිපාර්ට්මන්ට් එකට යන්න හදන්නේ. කොච්චර කලින් ගියාද කියනවා නම් ඩිපාර්ට්මන්ට් එකේ දොරවල් ඇරලවත් නැහැ ඉතින්. එහෙමයි කියලා කෑම ටයිම් එක මිස් කරගන්න හොඳ නෑනේ. ඒ නිසා ඉතින් අපි දෙන්නත් එක්කම එළියේ ඉඳගෙනම බ්‍රෙක්ෆාස්ට් ගත්තා. දැන් අපි මේ හදන්නේ ඕන කරන දේවලුත් අරගෙන සෙමිනාර් රූම් එකට යන්න. මොකද අද World Philosophy Day එකේ කන්ෆරන්ස් එක තියෙන්නේ අපි ෆැකල්ටි සෙමිනාර් රූම් එකේ. ඔන්න ඉතින් ගියපු ගමන්ම මං ආසම විදිහේ වැඩක් මට හම්බ වුණා. කොහොම හරි ඉතින් ගියපු වෙලාවේ ඉඳලම වැඩ සේරම ඉවර වෙනකන්ම මම කරේ මෙන්න මේ මල් වැඩේ තමයි. ඒ අස්සේ තව ඉතින් සෑහෙන ලොකු දේශනයකුත් කරලානේ. ඇත්තටම මට මතකවත් නැහැ මම මේ මොනවද මෙච්චරටම කියවන්නේ කියලා. කොහොම හරි 1:30 විතර වෙනකම්ම අපි හිටියේ සෙමිනාර් රූම් එකේ තමයි. In working, in engaging with that side. Okay. දැන් ඉතින් මේ අපි හැමෝම ආයෙමත් යන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකට. මොකද අපේ ප්‍රසන්ටේෂන්ස් තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේමයි. ප්‍රසන්ටේෂන් සේරමත් ඉවර වෙලා හොස්ටල් යන්න නැතුව මම මේ හදන්නේ ගෙදර යන්න. මේ නම් ඉතින් පහුවෙදා උදේ. මම මේ උදේ පාන්දරම හොයන්නේ World Philosophy Day එකට මන් ලියපු ආටිකල් එක තියෙන්නේ කොහෙද කියලා. දන්නවද? අපේ ජීවිතවල අපි හැමෝටම තියෙන්න ඕන පුංචි පුංචි හීන ගොඩක්. ඒ හීන එකින් එක හැබෑ වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. එහෙනම් මම ආයෙමත් දවසක ඇවිත් යන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.